හෙලෝ කොහොමද ඉතින් ඔයාලා හැමෝටම මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද මම ඔයාලට අරගෙන එන්නේ පහුගිය සතියේ දවස් දෙකක් ගෙවුණු විදිහ පෙන්වන vlog එකක්. ඉතින් ඊට අමතරව මම මේ vlog එකේ මට හරියදී කතා කරනවා මම චූටි පැටියට පාවිච්චි කරන ක්‍රීම් වර්ග, ෂැම්පූ වර්ග මොනවද කියලාත්. ඉතින් ඔන්න දැන් නම් චූටි පැට්ටා නිදි. ඉතින් මං හිතුවා යා නිදි අතරේ මොනවා හරි කන්න ඕනි කියලා. මොකද බඩගින්න ඉන්නත් හොඳ නැහැනේ කිරි දෙනකොට. ඉතින් දැන් මම වෙනද වගේම සරල පහසු ලේසියට හදා ගන්න පුළුවන් යෝගට් බෝල් එක තමයි කන්න හදන්නේ. ඉතින් මම ඊයේ ඕවර්නයිට් ඕට්ස් හදලා තිබ්බා. ඊයේ රෑ වෙලා ඒ ටික දාලා තිබුණා ෆ්‍රිජ් එකට. ඉතින් ඒත් එක්කම ෆෘට්ස් ටිකක් ඒකටම එකතු කර ගන්නවා. ඊට පස්සේ පැණි ටිකකුත් දාගෙන කන්න තමයි හදන්නේ. ඉතින් උදේට මේ වගේ යෝගට් හරි පළතුරු එකට මොනවා හරි ටිකක් ඇඩ් කරගෙන ඒ විදිහට කනකොට මාර ලේසි ඉක්මන්. මොකද මට චූටි පැටියා නිදි අතර තමයි මේ ඔක්කොම දේවල් කරගන්න තියෙන්නේ. ඉතින් එයා ඇරිලා ඉන්න වෙලාවකට ඉතින් මේවා කරන්න පුළුවන්. ඒ වුණාට අර ඔළුවේ තියෙනවනේ දැන් මෙයා ඇහැරිලාත් ඉන්නේ. මෙයා පුතාව බලන්නත් ඕනේ. ඉතින් කෑම හදන එක බලන්නත් ඕනේ. ඉතින් ටිකක් අමාරුයි. ඉතින් මම හැමදාම වගේ මේ විදිහට එයා නිදි අතර ඉක්මනට යෝගට් හරි ඕවර්නයිට් ඕට්ස් හරි ෆෘට්ස් ටිකක් මොනවා හරි ඇඩ් කරගෙන කනවා. ඉතින් ගොඩාක් වෙලාවට ගෙදර උදේට බත් නම් උයන්නේ නැහැ. ඉතින් ඔන්න චූටි පැට්ටා නැප් එක අරගෙන ඉවර වෙලා නැගිට්ටා. ඉතින් ඒ ගත්තේ එයාගේ පළවෙනි නැප් එක. ඉතින් දැන් මම එයාත් එක්ක සෙල්ලම් කරනවා. ඊට පස්සේ ටමි ටයිම් දානවා. ඒවා කරනවා. ඒ අතරතුර මම ඉතින් අනික් ගෙදර වැඩ මොනවා හරි තියෙනවා නම් ඒවත් ඉක්මනට කරගන්න බලනවා. ඉතින් මේ දැන් මම කරන්නේ එයාගේ රෙදි දානවා වොෂින් මැෂින් එකට. ගොඩක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ ටික හොදන්නත් ඕනේ. ඉතින් එයා සමහර වෙලාවට අඬනවා. එතකොට මම එයාව ඉතින් අතට ගන්නවා. හරි ඉතින් මම දැන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මම පුතාට පාවිච්චි කරන ක්‍රීම් සහ ෂැම්පූ වර්ග මොනවද කියලා. ඉතින් මම බබා හම්බෙන්න කලින් මේ ඇවිනෝ බ්‍රෑන්ඩ් එකේ ෂැම්පූ එක විතරයි අරගත්තේ. ඊට අමතරව ක්‍රීම්වත් බාත් ඔයිල්වත් මොනවත් ගත්තේ නැහැ. මොකද අපි අහලා තිබුණා බබා හම්බුන අලුතම යාට එයාගේ ස්කින් එකට හොඳ නැති නිසා මේ ප්‍රොඩක්ට්ස් අපි පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඉතින් අපි දෙන්න තීරණය කරා බබා හම්බුනාට පස්සේ ක්‍රීම් වර්ග මොනවා හරි ගමුයි කියලා. ඉතින් කොහොම හරි බබා හම්බුනාන් පස්සේ හම්බෙලා ගෙදර එන දවසේ අපි මිඩ්වයිෆ් කෙන් අහුව මොනවද චූටි බබෙක්ට පාවිච්චි කරන්න හොඳ ක්‍රීම් වර්ග සහ ෂැම්පූ වර්ග කියලා. ඉතින් එයා මට රෙකමන්ඩ් කරේ මේ මස්ටෙලා කියන බ්‍රෑන්ඩ් එකේ ක්‍රීම් හරි ෂැම්පූ ඒ වගේ මොනවා හරි හොඳයි කියලා තමයි එයා මේ බ්‍රෑන්ඩ් එක තමයි මට රෙකමන්ඩ් කරේ. ඉතින් ඒකත් සලකා බලලා මම මේ මස්ටෙලා එකේ මේ ක්‍රීම් එක ගත්තා. හැබැයි ආපහු ඒකේ ෂැම්පූ එකක් නම් ගන්න ගියේ නැහැ. මොකද ගෙදර ඇවිනෝ එකක් තිබුණා. ඉතින් අපි හිතුවා ඒක පාවිච්චි කරලා බලමු කියලා ආපහු එකක් ගන්නවට වඩා. ඉතින් කොහොම හරි බබාට මාස 2ක් විතර වුණායින් පස්සේ අපි මේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න පටන් ගත්තා. ඉතින් කොහොම හරි සති 2ක් විතර එක දිගට මේවා පාවිච්චි කරනකොට මට නෝටිස් වුණා චූටි පැටියගේ මූණේ ඩ්‍රයි ස්කින් ඇවිල්ලා කියලා. ඉතින් මට බයත් හිතුණා. මොකද
කලින් අපිට අත්දැකීම් නැති නිසා. හැබැයි කොහොම හරි අපි ඒ කාලෙම මිඩ්වයිෆ් විසිට් එකක් දාගෙන තිබුණා. ඉතින් අපි හිතුවා මේ ඩොක්ටර් කෙනෙක්ව කෙලින්ම හම්බෙන්න යන්නේ නැතුව මේ මිඩ්වයිෆ්ගෙන් අහලා මේ එයා කිව්වොත් අපි මොන හරි බෙහෙත් ගන්න යනවායි කියලා. ඉතින් මට ඒ මිඩ්වයිෆ් කිව්වා මේ එහෙම මේක ඩ්‍රයි ස්කින් තත්ත්වයක්. ඉතින් ඩොක්ටර් කෙනෙක්ව channel කරන්න ඕනේ නැහැ කියලා ඇහුවා. ඉතින් එයා මම ඇහුවා මොනවද පාවිච්චි කරන ෂැම්පූ වර්ග ක්‍රීම් වර්ග කියලා. ඉතින් මම එයාට කිව්වා Aveeno එකයි Mustela එකයි කියලා. ඉතින් ඒ මිඩ්වයිෆ් මට කිව්වා Aveeno එක නම් හොඳයි. හැබැයි Mustela එකේ මේ avocado ingredients ලෙස පාවිච්චි කරන තියෙන නිසා ඒකේ පොඩක් බබාට සැර වෙන්නේ නැති කියලා. මොකද එයා මට කිව්වා මොන හරි පළතුරු ಜಾති වගේ දේවල් ingredients හැටියට පාවිච්චි කරලා හදලා තියෙන products දැම්මම චූටි බබාලට පාවිච්චි කරන්න එපා කියලා. ඉතින් එයා මට රෙකමන්ඩ් කරේ මේ QE කියන බ්‍රෑන්ඩ් එකේ ක්‍රීම් සහ ෂැම්පූ හොඳයි කියලා තමයි මේ මිඩ්වයිෆ් මට කිව්වේ. මේක ඕස්ට්‍රේලියන් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මම කොහොම හරි ෂැම්පූ එක නම් ගත්තේ නැහැ එදාම. මොකද මම හිතුවා මේ බාත් ඔයිල් එකයි ක්‍රීම් එකයි ඉස්සෙල්ලා පාවිච්චි කරලා බලලා එහෙම ප්‍රශ්නයක් උනේ නැත්තම් ෂැම්පූ එකක් ගන්න ඕයි කියලා. ඉතින් මට දැන් මම මේ දෙකම පාවිච්චි කරනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. දෙකම හොඳයි. ඉතින් මම හිතාගෙන ඉන්නවා ෂැම්පූ එකත් ඉක්මනටම ගන්න ඕනි කියලා. ඉතින් මේ ඊළඟ දවසේ මම හිතුවා පාන් පෙති දෙකක් ටෝස් කරලා උදේට කන්න ඕනි කියලා. මොකද ගෙදර පානුත් තිබ්බා. ඇවෝකාඩෝත් තියෙනවා. තව ඒකට උඩින් ෆ්‍රයිඩ් එග් එකකුත් දාගන්නවා. ඉතින් ඉක්මනට ලේසියට හදාගන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් ඊයේ හොදපු රෙදි කන්ද ඔන්න අද දැන් නමන්න තමයි හදන්නේ. මම ආසම දෙයක් තමයි මගේ චූටි බබාගේ ඇඳුම් ටික ලස්සනට නවලා මේ වගේ ඩ්‍රෝවර් එකේ දාලා තියාගන්න එක. ඉතින් මේ දවස් දෙක චූටි බබාගේ වැඩයි ගෙදර වැඩයි දෙකම බැලන්ස් කරගෙන මේ විදිහට තමයි ඉවරුනේ. ඉතින් ආයෙත් අලුත් vlog එකක් අරගෙන ඉක්මනට මෙන්න. එතකන් ඔයාලා හැමෝටම